Welcome back to Smart Lanka YouTube channel. අද දවසේ අපි කතා කරන්නේ ඉතාම වැදගත් වීඩියෝ එකක් ගැන. ඒ කියන්නේ මේ පාර O level වලට එන්න පුළුවන් මොන වගේ රචනාවක්ද. ඉතින් ඔයා අද දවසේ අපිත් එක්ක එකතු වෙන අලුත් සමාජිකයෙක් නම් ඔබට මතක් කර සිටිනවා අපේ channel එකේ O level සම්බන්ධව, A level සම්බන්ධව සහ spoken English සම්බන්ධව වීඩියෝස් 60කටත් අධික ප්‍රමාණයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. past papers ගැන කතා කරනවා. ඉතින් මේ පාර විභාගෙ ලියන ඔබට පුළුවන් test 1 test 2 test 3 test 4 ආදී වශයෙන් notice writing email writing bar chart pie chart වගේ ගොඩාක් past papers කතා කරලා තියෙනවා grammar කතා කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙන මේ හැම වීඩියෝ එකක්ම නරඹලා දැනුමින් සන්නද්ධ වෙන්න විභාගයට යන්න ඉස්සරලා ඉතින් ආරාධනා කරන හැමෝටම මේ වීඩියෝස් Smart Lanka YouTube එකෙන් හොයලා නරඹන්න කියලා අපේ channel එකේ හරහා අනුමාන ප්‍රශ්න ගැන කතා කරන්න කලින් ගොඩක් වැදගත් වෙනවා අපිට පහුගිය වසර 5ක විතර ලැබිච්ච රචනා මොනවද කියන එක ගැන කතා කරන එක. එහෙනම් අපිට 2019 ලැබිලා තියෙනවා Why Society Should Respect Elders. ඇයි සමාජය වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ. 2020 තොරතුරු මූලාශ්‍රය කියන්නේ sources of information ගැනයි රචනය ලැබෙන්නේ. 21 අපිට ලැබෙන්නේ How I Managed to Study During COVID-19 Pandemic. ඒ කියන්නේ 2019 COVID වසංගත සමයේ කොහොමද මගේ අධ්‍යාපන කටයුතු කළමනාකරණය කර ගත්තේ. 2022 අපිට ලැබෙන රචනය තමයි Advantages and Disadvantages of Studying in a Foreign Country. විදේශ රටක අධ්‍යාපනය ලැබුවොත් අපිට ඒකෙන් තියෙන වාසි සහ අවාසි මොනවද කියලා තමයි අපි එතෙන්දී ලියන්න ඕනේ. ඉතින් 2023 දී අපිට ලැබෙන රචනය තමයි The Impact of Regular Exercise for Our Health. ඒ කියන්නේ impact කියලා කියන්නේ බලපෑම of regular exercise. ඒ කියන්නේ නිතිපතා ව්‍යායාම කරාම ඒකෙන් අපේ සෞඛ්‍යයට වන බලපෑම මොකක්ද කියලායි අපිට ලියන්න ආවේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඒ විදිහේ රචනයක් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් 2024 මොන වගේ වෙයිද? අපි දැන් කතා කරමු 2024 ඔබට ලැබෙන්න පුළුවන් මොන වගේ රචනයක්ද කියන එක. ඉතින් අපි අනුමාන රචනයක් ඔබට ලබා දෙන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර සහ රටේ තියෙන කාලීන සිදුවීම් සහ අධ්‍යාපනයේ පැත්තෙන් වැදගත් වෙන්නේ මොනවද? සෞඛ්‍ය පැත්තෙන් මොනවද වැදගත් වෙන්නේ? පරිසරයේ පැත්තෙන්. එතකොට මේ හැම පැත්තෙන්ම හිතලා තමයි අපි අනුමාන රචනයක් ලබා දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් එන්න තියෙන සම්භාවිතාවය වැඩි කියන එකත් මතක් කරනවා. හැබැයි ඔබ වෙනද වගේ හැම දෙයකටම ලෑස්ති වෙන්න. ඉතින් මේවත් විශේෂයෙන් බලා ගන්න කියලා මතක් කරමින් අනුමාන රචනා වලට මම යනවා. එහෙනම් මම ඉස්සලාම හිතනවා the value of learning English in a globalized world. ඒ කියන්නේ ගෝලීකරණය වෙච්ච ලෝකයක ඉංග්‍රීසි වල තියෙන වැදගත්කම. ඔන්න මගේ පළවෙනි අනුමාන රචනය. ඊළඟට මම හිතනවා the role of youth in protecting the environment. තරුණ තරුණියන් අතේ යම් වැඩ කොටසක් තියෙනවා, රෝල් එකක් තියෙනවා පරිසරය සුරකීමේ. එතකොට ඒක ඔබ කොහොමද දකින්නේ? ඒ ගැන රචනයක් පරිසරය සම්බන්ධව මම එකතු කරලා තියෙනවා. හැමදාම වැදගත් වෙන මාතෘකාවක් නිසා. ඉතින් ඒ වගේම the impact of technology on education. අධ්‍යාපනය සඳහා තාක්ෂණයේ තියෙන බලපෑම. ඉතින් තාක්ෂණය කියවම එක පරිගණක තාක්ෂණය වෙන්න පුළුවන්. ඉතින් අන්නේ තාක්ෂණයේ තියෙන බලපෑම ගැනයි මම ඊළඟට මතු කරන්නේ. ඒ වගේම මම හිතනවා popular historical places in Sri Lanka. ලංකාවේ තියෙන ජනප්‍රිය ඓතිහාසික ස්ථානයක් ගැන අපි හිතමු සීගිරිය කියලා. අන්න ඒ වගේ දෙයක් ගැන ඔබට රචනයක් ලියන්න දෙන්න පුළුවන්. ඊළඟට මම හිතනවා how I prepare myself to adapt to future technology. අනාගත තාක්ෂණයට මම කොහොමද සූදානම් විය යුත්තේ? මොකද ඔබ දන්නවා අනාගත තාක්ෂණය කියන එක දවසෙන් දවස දියුණු වෙනවා. ඒතකොට ඒකට අපි කොයි විදිහට සූදානම් වෙන්න ඕනේ? අපිට අධ්‍යාපනවත් ලබන්න බෑ ඒ තාක්ෂණයට සූදානම් වුණේ නැත්නම්. ඉතින් ඒ ගැන හිතලා ඔබට රචනයක් ලියන්න දෙන්න පුළුවන්. ඉතින් ඒකත් කාලීන වැදගත්කමක් තියෙනවා කියලා මම
දකිනවා. ඊළඟට මම හිතනවා the importance of time management. කාල කළමනාකරණයේ තියෙන වැදගත්කම හැමදාටම වටින මාතෘකාවක්. ඉතින් මම මේ මාතෘකාවත් එකතු කරනවා අනුමාන රචනයක් විදිහට. ඊළඟට මම හිතනවා let's unite to develop our motherland ශ්‍රී ලංකා. අපේ මව් රට ශ්‍රී ලංකාව දියුණු කරන්නට අපි හැමෝම එකතු වෙමු. මෙන්න මේ මාතෘකාව කාලීන වශයෙන් මම වැදගත්කමක් දැක්කා. ඉතින් මම මේකත් එකතු කරනවා. ඒ වගේම brain drain cause and solutions. ඇත්තනම brain drain කියන්නේ අපේ රටේ තියෙන ලොකු ගැටලුවක්. ඒ කියන්නේ අපේ රටේ අධ්‍යාපනය ලබන බුද්ධිමතුන් අපේ රට දාලා පිට රට යනවා. ඉතින් මේකෙන් අපිට අපේ රටේ ඉන්න බුද්ධිමත්තු ටික අහිමි වෙනවා. ඉතින් ඒකට හේතු මොනවද? causes කියන්නේ හේතු and solutions. ඒකට විසඳුම් මොනවද කියලා රචනයක් විදිහට එන්න පුළුවන්. ඉතින් ඊළඟට මම හිතනවා how to become a successful person. සාර්ථක මිනිසෙක් වෙන්නේ කොහොමද? දැන් ඔයාලා O level ලියනවා. ඊට පස්සේ A level ලියනවා. ඉතින් ඒවෙන් පස්සේ O level වලින් පස්සේ මොකක්ද කරන්න ඕනේ? ඉතින් A level එකෙන් පස්සේ මොකද කරන්නේ? ඉතින් එහෙම හිතලා ඒවෙන් පස්සේ ජීවිතේ සාර්ථක කරගන්න මොනවද කරන්න ඕනේ? අවසාන වශයෙන් සාර්ථක පුද්ගලයෙක් වෙන්න මොනවද කරන්න ඕනේ? අධ්‍යාපනය, ක්‍රීඩා, මානසික ගුණාංග, ඒ වගේ ගොඩක් දේවල් අපි එකතු කරගන්න වෙනවා අපේ ජීවිතේට සාර්ථක කෙනෙක් වෙන්න. ඩිසිප්ලින් එක හොඳ හැදියාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම ඉතින් ඒ ගැන හිතලා රචනයක් ලියන්නත් එන්න පුළුවන් කියන එක මම මතක් කරනවා. ඉතින් රචනා විදිහට මේ මාතෘකාව වලටත් ඔබේ අවධානය දෙන්න. Okay, that's all for today. Please subscribe our channel and don't forget to click on the bell icon to get our next video. Thank you very much for watching.